හායි එවරිවන් ඔයාලා හැමෝම මගේ මේ ස්ටඩි බ්ලොග් එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මේ බ්ලොග් එකකින් කියන්නේ මගේ යුනිවර්සිටි එකේ එක්සෑම් දවස්වල මම කොහොමද මේ එක්සෑම් වල මුහුණ දුන්නේ කියන එක. මේ මගේ කියන්නේ පළවෙනි දවසේ කියන්නේ පළවෙනි සබ්ජෙක්ට් එකට මම ලෑස්තුනේ කොහොමද එක්සෑම් එකට මේ ගියපු දවස. ඒක තමයි මම මේ day 1 කියලා ඔයාලට පෙන්නන්නේ. ඉතින් එක්සෑම් එක ඉවර වෙලා මම ගියා පොඩි වඩු වගේක් ගන්න මගේ යාළුවා එක්ක. ඒ වීඩියෝස් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන මම බෝඩිමට ගියා. ඒ දවස් ඉවරයි. ඊට පස්සේ මම day 2 ඒ කියන්නේ ඊළඟ සබ්ජෙක්ට් එකට ඊළඟ දවස් නෙමෙයි අපිට තිබ්බේ. ඊට පස්සේ දවස් කීපයකට පස්සේ තියෙන්නේ. ඉතින් මම ඒ දවස් කීපය තුල එකතු කරපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ ඔයාලට පෙන්නන්නේ. ඔන්න මගේ දෙවෙනි සබ්ජෙක්ට් එක දවසේ මම දැන් මේ යන්න ලෑස්ති වෙන තමයි ඉන්නේ. එහෙනම් අපි යුනිවර්සිටි එකට යමු. මේ තමයි day 3 එක. ඒ කියන්නේ මගේ ඊළඟ සබ්ජෙක්ට් එක කියන සබ්ජෙක්ට් නම්බර් 3 එකට මම රෙඩි වුණේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ ක්ලිප්ස් වල තියෙන්නේ. මේ ළමයි මගේ ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ මම රෙඩි වෙන්නේ ඒ එක්සෑම් එකට. අපිට සබ්ජෙක්ට්ස් 7ක් තියෙනවා. ඒ කියන්නේ දවස් 7ක් තිබ්බා. මේ තමයි මගේ තුන්වෙනි සබ්ජෙක්ට් එකට මම ලෑස්ති වුණු විදිය ඒ දවස් ටිකේ. මේ day 4 එක ඒ කියන්නේ මගේ හතරවෙනි සබ්ජෙක්ට් එකට රෙඩි වෙන විදිය තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටිකේ තියෙන්නේ. ඉතින් අපි වොෂ් එකක් දාගෙනම වැඩ පටන් ගමු. ඔන්න මගේ හතරවෙනි සබ්ජෙක්ට් එකත් ඉවරයි. මේ එක්සෑම් එක ඉවර වෙලා මම දැන් යනවා. මේ day 5 එක මේක විතරයි මට ගන්න හම්බුනේ වීඩියෝ එකකට. මේ ඊළඟ දවසේ සබ්ජෙක්ට් එකට මම ලෑස්ති වෙන විදිය. ඒ කියන්නේ මගේ 6 වෙනි සබ්ජෙක්ට් එකට ලෑස්ති